සුබ දවසක් සියලු දෙනාටම. මම ටානියා ජේනුඩීන්. රතුතරුව YouTube නාලිකාව ඔස්සේ අපි අද අලුත් මුහුණුවරක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි විශ්වවිද්‍යාල සිසු සෙනුර අනුරාධව අපි කැඳවලා තියෙනවා. ඉතින් අපි රතුතරුව වෙනුවෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපෝහක භෞතිකවාදයට ප්‍රවේශයක් කියන මේ අපේ සිරිතුංග සහෝදරයා විසින් රචිත මේ අලුත් පොත එළිදැක්වීමත් සමග ඉතින් අපි ඒ සහෝදරයාට කියනවා අපි ඒ ගැන පොඩි විග්‍රහයක් අපිට අපේ මේ රත්තරු නාලිකාව ඔස්සේ ලබා දෙන්න කියලා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාත මෙතනට ආරාධනා කිරීම සම්බන්ධව. අපෝහක භෞතිකවාදය ගැන ලියන පොත, ඒ වගේම සිරිතුංග සහෝදරයා ලියන පොත් ඇතුලේ මම පෞද්ගලිකව ඒක පොත් පරීක්ෂණය කළේ අතරේදී මම දැකපු මූලිකම කාරණාව තමයි සිරිතුංග සහෝදරයා කොච්චර මාක්ස් ගැන කරන පරීක්ෂණයක් විදිහට මේ පොත් එළිදක්වනවාද කියන එක. මේ පොත් හැම එකක් ඇතුළෙම තියෙන්නේ මාක්ස් ගැන යම්කිසි විදිහක පරීක්ෂණයක්. එයා මාක්ස් දකින විදිහත්, එයාගේ මාක්ස් ගැන තියෙන අදහසේ මූලික ප්‍රකාශනයක් විදිහට තමයි සිරිතුංග සහෝදරයා තමන්ගේ පොත්පත් එළිදක්වන්නේ. ඉතින් අපෝහක භෞතිකවාදය ගැන තියෙන මේ පොත ඉතාමත් වැදගත් පොතක් ආරම්භයක් ගන්න කෙනෙකු විදිහට. අපෝහක භෞතිකවාදය කියන්නේ මොකක්ද? මාක්ස්වාදයේ අපෝහක භෞතිකවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන ලොකු කතා බහක් ඇති කරන්න ඕන කාලයක් මේ තියෙන්නේ. මොකද අපෝහක භෞතිකවාදය කියන එක අද සමාජයට කොච්චර ඇප්ලයි වෙනවද, මේ කොච්චර පාවිච්චි වෙනවද කියන එක මත තමයි සමාජයේ ඉදිරි දැකම ගැන අපිට බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි මේ සිරිතුංග සහෝදරයා ලස්සන කතාවක් කියනවා. ඒක ට්‍රොස්කිගේ ප්‍රකාශයක් උත්තලා මේ අපෝහක භෞතිකවාදය අදට වළංගුද? මාක්ස්ගේ න්‍යාය අදට වළංගුද කියලා. එතනදී ට්‍රොස්කිගේ පොඩි වාක්‍යයක් සිරිතුංග සහෝදරයා උපුටලා ගන්නවා. ඒකෙදි සිරිතුංග සහෝදරයා ලස්සන කතාවක් කියනවා. මේ න්‍යායක් කියලා එක. න්‍යායක් ඒක අනාගතයට වැදගත්ද අතීතයට වැදගත්ද කියන එක තීරණය වෙන්නේ ඒක කොච්චර පරණද කියන එකෙන් නෙවෙයි. ඒක තීරණය වෙන්නේ ඒ න්‍යාය අනාගතය ඇතුළතදී කොච්චරම් අනාගතයට කොච්චරම් දකින්න පුළුවන්ද කියන එක මත තමයි. උදාහරණයක් විදිහට නිව්ටන්ගේ තියරි ටික ගන්න. අපි නිව්ටන් අපි බෝලයකට බලයක් යොදලා බලයක් යදුවාම ඒ බෝලේ තව මීටර 2-3ක් ඉස්සරහට යනවා. එතකොට ඒ වගේ මේ සමාජය පිළිබඳ අනාගතය කොච්චරනම් තීරණය කරන්න පුළුවන්ද කියන එක ඇතුලේ තමයි මෙන්න මේ අපෝහක භෞතිකවාදය කියන තියරි එක පාවිච්චි වෙන්නේ. ඉතින් අදට කාලෝචිත තියරි එකක් තමයි අපෝහක භෞතිකවාදය කියලා කියන්නේ. එතකොට මේකේ ඉතිහාසය ගැන ඔයා කොහොමද මේ ගැන සඳහන් කරන්න බලන්න? අකේ අපෝහක භෞතිකවාදය කියන එකේ ඉතිහාසය ගත්තොත් එහෙම මේකේ මූලික ඉතිහාසය ග්‍රීසියටම යනවා. අපි දන්නවා මේ බටහිර චින්තනයේ මූලාරම්භය සිද්ධ වෙන්නේ මේ ග්‍රීසිය ඇතුළේදී. මේ ග්‍රීසියෙන් පටන් ගන්න මේ චින්තන ධාරාව අපෝහක භෞතිකවාදය කියන එක දක්වා ගොඩනැගීමට දායක වන මූලිකම දාර්ශනිකයෙක් තමයි හෙගල්. 18 සියවසවල ජීවත් වෙච්ච හෙගල් කියන දාර්ශනිකයා ඉතාමත් වැදගත් වෙනවා අපෝහක භෞතිකවාදය ගොඩනගන්න. අපෝහක භෞතිකවාදයේ තියෙන මූලික ලක්ෂණ හෙගල් තමයි ගොඩනගලා තියෙන්නේ. හැබැයි හෙගල්ට තිබ්බ ප්‍රශ්නයක් ඒ තමයි මේ අපෝහකය කියන එක විඥාණයට ගොනු කිරීම. අපෝහකය කියන එක විඥාණයට ගොනු කිරීම මගින් තමයි හෙගල්ගේ මූලිකම ගැටලුව ආවේ. විඥානවාදය ඇතුළට ගොනු කිරීම ඕක මාක්ස් හරි ලක්ෂණට කියනවා විඥානවාදයට ගොනු කිරීම කියන කතන්දරේ. මේ අපෝහකය කියන එක ඔළුවෙන් හිටගෙන තියෙන අපෝහකය එයා හරි පැත්තට ගත්තයි කියලා. ඒකෙන් තමයි මූලිකව මෙන්න මේ අපෝහක භෞතිකවාදය කියන එකේ මූලික සන්දර්භය ඇති වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පොත ගැන පුංචි අදහසක් මේ සියලුම දෙනාටම එන්න ඇති කියලා. මේ පොත අරගෙන කියවන්න අපේ සමාජවාදී පොත් පියසේ මේ පොත ලබා ගන්න පුළුවන්. අපෝහක භෞතිකවාදය කියන දේ ගැන ඉගෙනීමට කැමති කෙනෙක්, ඒ වගේ මේ ගැන දැනගැනීමට කෙනෙක් නම් අපේ සමාජවාදී පොත් පියස හරහා මේ පොත අරගෙන කියවලා ඒ ගැන දැනගෙන ස්තුතියි අද සහභාගී වුණාට සෙනුර අනුරාධ සහෝදරයාට.